පුතා ඔයා යාළුවෝ තෝරගන්න එක නම් හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ජීවිත කාලෙම විඳවයි. හරිද? එහෙම ඔයාට excuses නැහැ. මට යාළුවා නිසා, යාළුවාගේ ප්‍රශ්නයක් නිසා, යාගේ ගෙදර ප්‍රශ්නයක් නිසා මට ඒ ලෙවල් කරගන්න බැරි වුණා කියන දේ ඔයාට කියන්න වෙයි. වචනයක් විතරයි. දෙයක් නැහැ. ඒක යාට කිව්වා, යා ගියා, ඔයාගේ ගමන යනවා. ඔයා හැමදාම දුක් විඳිනවා. අනිත් කට්ටිය සැප විඳිනවා. ඒ ලෙවල් කියන්නේ මේ සැප දුක අතරය තීරණය කරගන්න තැන. ඔයා මොන පාරද හැරෙන්නේ කියන එක තීරණය කරන තැන. ඔයා වැරදි පාරේ හැරුණොත් යාළුවා නිසා වෙන්න පුළුවන්, වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. අදාළ නැහැ. ජීවිතේ ඉස්සරහට යනවා. ඔරලෝසු කඩු කරකිනවා නවතින්නේ නැහැ. අපේ ජීවිත චක්‍රය නවතින්නේ නැහැ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයා ඒ ප්‍රශ්නේ විසඳගෙන ගොඩ ගියේ නැත්නම් ඔයා වෙන පාරක යනවා. ඒ ප්‍රශ්න අනිත් මිනිස්සුන්ටත් තියෙනවා වෙන විදිහකට. අපි මේ ගත කරන කාලේ එක එකනාට තියෙන ප්‍රශ්න වෙනස්. ඒ නිසා අපේ එන් ටාගට් එක ඔය ප්‍රශ්න වලින් මග අරින්න දෙන්න එපා. මග ඇරෙන්න දෙන්න එපා.